පාටකුරුළු කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කෙවින්ගේ තාත්තා දැනගන්නවා නුරාන් තමන්ගේ බිස්නස් එක විනාශ කරලා. හැබැයි ඒ වුණාට කෙවින්ගේ තාත්තා දැනගන්නවා ඒ අතරතුරේදීම කෙවින් අලුතින් බිස්නස් එකක් පටන් අරගෙන ඒක කොහොම හරි සාර්ථක කරගෙන තියනවා කියලා. ඉතින් බිස්නස් එක වැට්ටුවට පස්සේ ඔයා දන්නවනේ කෙවින්ගේ තාත්තගේ ප්‍රතිචාරය කොහොම වේද කියලා. ඉතින් නුරාන්ට බනින්නේ කොයි විදියටද කියලා අපිට හිතන්නත් බැරි වෙයි. ඒ වගේම තමයි අනිත් කාරණේ ගැන. ඒ තමයි තමන්ගේ පුතා තමන්ගේ ආදරණීය කෙනත් එක්ක එකතු වෙලා බිස්නස් එකක් ගොඩනගලා තියනවා කියන එක ගැන. ඉතින් මේ දේ දැනගත්තට පස්සේ දවසක කෙවින්ගේ තාත්තට ගොඩක් ආදරේ හිතේ නිම්නාවේ ගැන. තමන්ගේ පුතාව නිම්නාවේ බැන්දට කමක් නැහැ කියන එක ඒ වෙලාවමයි හිතට ගන්නෙ. මොකද එකතු වෙලා උත්සාහයෙන් කරන ඕන වැඩක් කරන නිසා තමයි මේ තීරණය ගන්නෙ. කොහොම හරි කෙවින්ගේ බිස්නස් එක දියුණු වුණාට පස්සේ ඒ බිස්නස් එක ඇවිල්ලා බලන්න කියලා තාත්තට ආරාධනා කරන්න මංජුත වගේම කෙවිනුත් කටයුතු කරනවා කියලා මම ඔයාලට මතක් කරන්නේ. මේ විදිහට ගියාට පස්සේ නුරාන්ටත් මෙතනටම එන්න කියනවා. ඒ එන්න කියලා මගේ බිස්නස් එක තිබුණටත් වඩා වැටලා නේද තියෙන්නේ. හැබැයි අපේ පුතා මොන විදිහටද මංජිතත් එක්ක එකතු වෙලා ඒ වගේම ආදරය කරන යාළුවොත් එක්ක එකතු වෙලා ආදරණීය පෙම්වතියත් එක්ක එකතු වෙලා කොයි විදිහටද එයා ලස්සනට මේ වැඩේ කරන් ගිහින් තියෙන්නේ කියලා නුරාන්ගේ ඉස්සරහම මේක කියයි කියලා අපිට හිතෙනවා. ඒ වගේම තමයි නුරාන්ට දීලා තියෙන නුරාන් ගාව බිස්නස් ටිකක් තියෙනවානේ. ඒ ටිකත් ආපහු නුරාන්ගෙන් ගනීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.